ඔයා නිකමට හිතන්න ඔයාට එකපාරටම සිහිය එනකොට ඔයා ඉන්නේ කොන්ක්‍රීට් වලින් හදපු හරිම අමුතු සිරගෙදරක. මේක සාමාන්‍ය හිරගයක් නෙවෙයි. මේකේ තියෙන්නේ තට්ටු. හරියටම කිව්වොත් ගැඹුරු වලක් වගේ පහලට යන තට්ටු 100 ගාණක් මේකේ තියෙනවා. ඔයා ඉන්නේ එක තට්ටුවක. ඔයාගේ කාමරේ මැද්දේ ලොකු හිලක් තියෙනවා. ඔයා උඩ බැලුවොත් ඔයාට පේන්නේ උඩ තට්ටුවේ ඉන්න මිනිස්සුන්ව. පහළ බැලුවොත් පේන්නේ පහළ තට්ටුවේ ඉන්න මිනිස්සුන්ව. හැම තට්ටුවකම ඉන්නේ මිනිස්සු දෙන්නා ගානේ විතරයි. ඉතින් ඔයාට මේ වෙලාවේ බඩගිනි වෙනවා. මේ හිරගෙදර කෑම දෙන විදිහ තමයි මේ ලෝකේ තියෙන දරුණුම සහ අමානුෂිකම දේ. දවසට එක සැරයක් මේ කාමරේ මැද්දේ තියෙන හිල දිගේ උඩ ඉඳන් පහළට ලොකු මේසයක් එනවා. මේ මේසේ උඩ ලෝකේ තියෙන රසම රස කෑම වර්ග, මස් මාළු, කේක්, වයින් ಜಾති පිරීලා තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ කෑම මේසේ මුලින්ම යන්නේ එකවෙනි තට්ටුවට. එතන ඉන්න දෙන්න බඩ පැලෙනකන් කාලා ඉතුරු කරන ಜಾති තමයි දෙවනි තට්ටුවට යන්නේ. දෙවනි තට්ටුවේ අය කාලා ඉඳුල් කරන දේවල් තුන්වෙනි තට්ටුවට යනවා. ඉතින් ඔයා ඉන්නේ 50 වෙනි තට්ටුවේ වගේ නම් ඔයාට හම්බෙන්නේ කුණු වෙච්ච කවුරු හරි කාලා වීසි කරපු ඉඳුල් විතරයි. එතකොට හිතන්නකෝ 100 වෙනි තට්ටුවේ හරි 200 වෙනි තට්ටුවේ හරි ඉන්න මිනිස්සු ගැන. එයාලට මොනවද ලැබෙන්නේ? ඔව්, එයාලට ලැබෙන්නේ හිස් පිගන් විතරයි. උඩ ඉන්න අයගේ කෑදරකම නිසා පහළ ඉන්න අයට සිද්ධ වෙන්නේ බඩගින්නේ මෙරිලා යන්න, එහෙම නැත්නම් තමන්ගේ කාමරේ ඉන්න අනිත් කෙනාව මරාගෙන කන්න. අද අපි කතා කරන්න යන්නේ මේ බිහිසුණු අත්දැකීම රැගත් ලෝකයේම කතාබහට ලක් වුණු The Platform කියන සුපිරිම චිත්‍රපටය ගැනයි. කතාව පටන් ගන්නෙ ගොරෙන් කියන අපේ කතානායකයාගෙන්. ගොරෙන් මේ හිරගෙදරට එන්නේ එයාගේ කැමැත්තෙන්මයි. එයා හිතාගෙන ඉන්නේ මේක නිකන් සිරගත වීමක් කියලා. එයා මෙතනට එන්නේ මාස 6ක් ඇතුළත සිගරට් බොන එක නවත්තන්න සහ එයා ආස කරන පොතක් කියවලා ඉවර කරන්න. හැම හිරකාරයෙක්ටම Taman කැමති එක බඩුවක් මේ හිරගෙදරට ගේන්න පුළුවන්. ගොරෙන් ගේන්නේ ඩොන් කිෂෝට් කියන පොත. එයාගේ ඇස් ඇරෙන්නේ 48 වෙනි තට්ටුවේ. එයාගේ කාමරේ ඉන්න අනිත් කෙනා තමයි ත්‍රිමගාසි කියන්නේ. ත්‍රිමගාසි කියන්නේ වයසක මිනිසෙක් වුණාට හරිම කපටි, මේ සිස්ටම් එක ගැන හොඳටම දන්න කෙනෙක්. එයා ගෙනල්ලා තියෙන්නේ ලොකු පිහියක්. ත්‍රිමගාසි ගොරෙන්ට මේ අපායේ නීති කියලා දෙනවා. උඩ ඉන්න අයට කතා කරන්න එපා. මොකද උන් අපිට වඩා උඩින් ඉන්නේ. පහළ ඉන්න අයට කතා කරලත් වැඩක් නැහැ. මොකද උන් ඉන්නේ අපිට වඩා පහළින්. මේක තමයි ත්‍රිමගාසිගේ තියරිය. පළවෙනි දවසේ කෑම මේසේ එනකොට ගොරෙන්ට දකින්න ලැබෙන්නේ අප්‍රියම දර්ශනයක්. උඩ තට්ටු 47කම මිනිස්සු කාලා පොඩි කරලා කෙල ගහලා එවපු ඉඳුල් ගොඩක් තමයි එතන තියෙන්නේ. ගොරෙන්ට මේක දැක්කම වමන යන්න එනවා. එයා කන්නේ නැහැ. ඒ ත්‍රිමගාසි නම් කිසි ගාණක් නැතුව ඒ ඉඳුල් ගොඩෙන් හොද කෑල්ලි අරගෙන කනවා. දවස් ගාණක් යනකොට ගොරෙන්ටත් බඩගින්න දරා ගන්න බැරි වෙනවා. අන්තිමේදී එයාගේ ප්‍රතිපත්ති ඔක්කොම පැත්තක තියලා එයාත් අර ඉඳුල් කන්න පටන් ගන්නවා. බඩගින්න ඉස්සරහා මනුස්සකම දනු ගහන හැටි අපිට මෙතනදී හොඳටම බලා ගන්න පුරුවන්. දවසක් මේ කෑම මේසේ උඩින් අමුතු කාන්තාවක් පහළට එනවා. ඇය නමින් මිහාරු. ඇය හැමදාම මේ කෑම මේසේ උඩ නැගලා පහළට යනවා තමන්ගේ නැති උණු පුඩි ළමයාව හොයන්න. හැමෝම කියන්නේ මේ හිරගෙදර අවුරුදු 16ට අඩු ළමයි නැහැ කියලා. ඒත් මිහාරු තමන්ගේ දරුවා හොයන එක නවත්තන්නේ නැහැ. ත්‍රිමගාසි ඇයට අපහාස කරන්න ගියාම ගොරෙන් මැදිහත් වෙලා ඇයව බේර ගන්නවා. කොහොම හරි පළවෙනි මාසේ ගෙවිලා යනවා. මේ හිරගෙදර භයානකම නීතිය තමයි හැම මාසෙකම අපිට ලැබෙන තට්ටුව මාරු වෙන එක. අපි ඊළඟ මාසේ 1 වෙනි තට්ටුවේ ඉන්නත් පුරුවන්, 100 වෙනි තට්ටුවට වැටෙන්නත් පුරුවන්. රෑ නින්දට ගිහින් උදේ නැගිටිනකොට තමයි දන්නේ අපි ඉන්නේ කොතනද කියලා. ගොරෙන්ට සිහිය එනකොට එයා ඉන්නේ පුටුවක ගැට ගහලා. එයා වටපිට බැලුවහම දකින්න බිත්තියේ ගහලා තියෙන අංකය 172. ඔව්, එයාලා ඉන්නේ 171 වෙනි තට්ටුවේ. මේ තට්ටුවට එනකොට කෑම මේසේ තියෙන හිස් පිඟන් විතරයි. ඇට කෑල්ලක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ත්‍රිමගාසි දන්නවා මේ මාසේ ජීවත් වෙන්න නම් කෑම නැතුව බෑ බව. ඒ නිසා එයා කලින්ම ප්ලෑන් කරලා ගොරෙන්ව ගැට ගහනවා. ත්‍රිමගාසි කියනවා මම උඹව මරන්නේ නැහැ. මම කරන්නේ උඹේ ඇඟේ කෑල්ලක් කපාගෙන කාලා මගේ පණ බේරගන්න එක කියා. දවස් ගාණක් යනකොට ත්‍රිමගාසිට පිස්සු වගේ හැදෙනවා. එයා ගොරෙන්ව මරන්න පිහිය උස්සන්නකොටම අර මිහාරු කියන ගැහණු කෙනා එතනට කඩාපාත් වෙලා ත්‍රිමගාසිව මරලා දානවා. ගොරෙන්ට ජීවිතේ ලැබෙනවා. හැබැයි බඩගින්න දරා ගන්න බැරි තැන ගොරෙන්ට සිද්ධ වෙනවා මැරුණු ත්‍රිමගාසිගේ මලමිනිය කාලා ජීවත් වෙන්න. මේ සිද්ධියෙන් පස්සේ ගොරෙන්ගේ ඔළුව සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා. මැරුණු ත්‍රිමගාසිව එයාට භූතයෙක් වගේ පේන්න ගන්නවා. ඊළඟ මාසේ ගොරෙන් ගැහැරෙන්නේ 33 වෙනි තට්ටුවේ.
මේ පාර එයාගේ කාමරේ ඉන්න ඉමගුරි කියන ගැහණු කෙනෙක්. එයාගේ නල්ල තියන්නේ එයාගේ බල්ලා. ඉමගුරි කියන්නේ මේ හිරගෙදර පාලක මණ්ඩලයේ වැඩ කරපු කෙනෙක්. එයා හිතාගෙන ඉන්නේ මේකේ තියෙන්නේ තට්ටු 200යි කියලා. එයා උත්සාහ කරනවා පහළ ඉන්න අයට කෑම බෙදලා දෙන්න. ඒත් කවුරුත් එයාගේ අහුම්කම් දෙන්නේ නැහැ. ගොරෙන් එයාට තේරුම් කරලා දෙනවා ආදරෙන් කියලා මේකේ ඉන්න මිනිස්සුන්ව හදන්න බෑ කියලා. පස්සේ ගොරෙන් පහළ ඉන්න උන්ට තර්ජනය කරලා කෑම බෙදලා දෙන සිස්ටම් එකක් හදනවා. ඒත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඊළඟ මාසේ තමයි නරකම දේ වෙන්නේ. එයාලා හැරෙන්නේ 202 වෙනි තට්ටුවේ. තමන් විශ්වාස කරපු තට්ටු 200 සීමාවට වඩා මේ වල ගැඹුරුයි කියලා දැක්කම ඉමගුරිට ඒක දරා ගන්න බැරි වෙනවා. ඇය තමන්ගෙම බෙල්ල වැල්ල දාගෙන මැරිලා යනවා. ගොරෙන්ට ආයමත් සිද්ධ වෙනවා තමන්ගේ කාමරේ හිටපු කෙනාව කාලා ජීවත් වෙන්න. මේ වෙනකොට ගොරෙන් ඉන්නේ මිනිස්සෙක් සහ යක්ෂයෙක් අතරමැද තත්වයක. ඊළඟ මාසේ ගොරෙන් ඇහැරෙන්නේ 6 වෙනි තට්ටුවේ. මේ පාර එයාගේ කාමරේ ඉන්නේ එයාගේ යාළුවා බහරත්. බහරත් ගෙනල්ලා තියෙන්නේ ලණවක්. එයා හදන්නේ උඩ ඉන්න අයට කියලා උඩට යන්න. ඒත් උඩ ඉන්න ඒවුන් කරන්නේ බහරත්ගේ මූණට පහරන එක. මේකෙන් බහරත්ගේ බලාපොරොත්තු ඔක්කොම කැඩෙනවා. ගොරෙන් යෝජනා කරනවා අලුත් දෙයක්. අපි උඩට නෙවෙයි. අපි යමු පහළට. ගොරෙන් කියනවා අපි කෑම මේසේ උඩ නැගලා පහළටම යමු. හැමෝටම කෑම බෙදමු. අන්තිම තට්ටුවටත් ගිහින් ආයේ කෑම මේසේ උඩට එනකොට අපි මොකක් හරි පණිවිඩයක් උඩට යවමු. මේ පණිවිඩය තමයි පැනකෝටා කියන අතරුපස්ස වර්ගය. මේ රසමරස කෑම එක කාටවත් කන්න දෙන්න නැටුව ආරක්ෂා කරගෙන ආපහු 0 වෙනි තට්ටුවට යවුවොත් පාලකයෝ තේරුම් ගන්වි මේක ඇතුලේ වෙන දේ ගැන මිනිස්සුන්ගේ විරෝධයක් තියෙනවා කියලා. ඉතින් ගොරෙන් සහ බහරත් පොළුමුගුරු අරගෙන කෑම මේසෙට නගිනවා. මේ ගමන ලේසියෙන් යන්න පුරුවන් ගමනක් නෙවෙයි. හැම තට්ටුවකම ඉන්න මිනිස්සු කෑමවලට පොරකිනවා. ගොරෙන්ටයි බහරත්තයි සිද්ධ වෙනවා මිනිස්සුන්ව මරාගෙන හරි කෑම ටික ආරක්ෂා කරන්න. සමහර තට්ටුවල් මිනිස්සු මෙරිලා, සමහර තට්ටුවල් මිනිස්සු එකිනෙකාව මරා ගන්නවා. පහලට යන්න දකින්න ලැබෙන්නේ අපායක්. ගොරෙන්ටයි බහරත්තයි හොඳටම තුවාල වෙනවා. කොහොම හරි මෙයාලා අර පනකෝට කෑම එක පරිස්සම් කරගන්නවා. ඔන්න මෙයාලා 333 වෙනි තට්ටුවට එනවා. හිතාගන්න පුළුවන්ද? තට්ටු 333ක්. මෙතන තමයි ලොකුම පුදුමේ තියෙන්නේ. මෙතන ඉන්නවා පොඩි ගැහණු ළමෙක්. ඇඳක් යට හැංගිලා. මේ අර මිහාරු හොයපු එයාගේ දුව වෙන්නේ ඇති. ගොරෙන්ට තේරෙනවා Taman මෙච්චර වෙලා පරිස්සම් කරපු පණිවිඩය අර කෑම එක නෙවෙයි මේ ළමයා කියලා. මේ වගේ ක්‍රූර සමාජයක බලාපොරොත්තුවක් නැති තැනක ළමෙක් ජීවත් වෙනවා කියන එක තමයි ලොකුම ආශ්චර්යය. ඉතින් ගොරෙන් සහ බහරත් තීරණය කරනවා අර අමාරුවෙන් ආරක්ෂා කරගත්ත පෙනකෝට කෑම එක මේ බඩගින්නේ ඉන්න පොඩි ළමයාට කන්න දෙන්න. අන්තිමේදී කෑම මේසෙ ආයෙත් උඩට යන්න ලෑස්ති වෙනවා. බහරත් ලේ ගොඩක් ගිහිල්ලා මැරෙනවා. ගොරෙන් අර පොඩි ළමයාව මේසෙ උඩින් තියනවා. එයාටත් පුළුවන් මේ ළමයයි එක්ක උඩට යන්න. ඒත් එයා යන්නේ නැහැ. එයාට දැන් තේරෙනවා එයාගේ ගමන මෙතනින් ඉවර වෙලා. එයා දැන් මේ සිස්ටම් එකේ කොටසක් වෙලා ඉවරයි. එයාට ආපහු මනුස්ස ලෝකෙට යන්න බෑ. ගොරෙන් අර පොඩි ළමයාව විතරක් මේසෙ උඩ තියලා අඳුරේම නවතිනවා. චිත්‍රපටිය ඉවර වෙන්නේ අර පොඩි ළමයා කෑම මේසෙ උඩ ඉඳගෙන වේගෙන් අඳුර පසාරු කරගෙන ඉහළට යන දර්ශනයෙන්. ඒ ළමයා තමයි පණිවිලය. මේ ක්‍රූර සමාජ ක්‍රමය වෙනස් කරන්න පුරුවන් අනාගත බලාපොරොත්තුව ඇයයි. මේ කතාවෙන් කියන්නේ නිකන්ම හිරගෙදරක ගැන නෙවෙයි. අපි ජීවත් වෙන මේ සමාජය ගැනමයි. උඩ ඉන්න අය පහළ ඉන්න අය ගැන බලන්නේ නැහැ. පහළ ඉන්න අය උඩට යන්න දඟලනවා. ඒ අතරේ මනුස්සකම පාගල පොඩි කරලා දානවා. ඇත්තටම අපිට ජීවිතේ බෙදා ගන්න පුරුවන් නම් කාටවත් බඩගින්නේ ඉන්න වෙන්නේ නැහැ කියන එක තමයි මේ ෆිල්ම් එකෙන් අපිට දෙන ලොකුම පාඩම. මේ වගේ තවත් ලස්සන කුතුහලයේ පිරිචු චිත්‍රපට විස්තර සිංහලෙන් අහන්න කැමති නම් අමතක නොකර දැන්ම අපේ channel එක subscribe කරන්න. bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් තවත් සුපිරිම වීඩියෝ එකකින් හමු වෙමු.